සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවද? අද මම මේ අරගෙන ආවේ ගොඩක් අය මගෙන් අහනවනේ ප්ලාන්ට් සේල් එක කරන පිටිපස්සේ තියෙන ප්ලාන්ට්ස් ටික පෙන්වන්න. ඒවා සේල් එකට දාන්නේ නැද්ද? ඒවා සේල් කරනවා නම් අපිටත් දෙන්න කියලා. ඉතින් මම ඒ ටික අරගෙන එන්න හිතුවා. මේවා දැන් ගොඩක් කට් කරන්න තියෙනත් හින්දා මටත් මතකයක් ඉතුරු කරගන්න ඕන හින්දා මම ඉතින් මේ ඔයාලටත් බලන්න ඕන හින්දා පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ තියෙන නම් මේ ජස්මින් පැලයක් ඔයාලට කලින් සේල් එකට දැම්මේ මම. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්ලොරිඩා බියුටි. මේ පැල දෙකක් මේ මෙතන ඉතින් තියාගෙන ඉන්නවා. මෙතෙන්ට ටිකක් අවු වෙන හින්දා තමයි මම මේ පාට වැටෙන්න ඕන හින්දා තමයි තියලා තියෙන්නේ. ටිකක් දවල් 12න් පස්සේ වගේ පොඩ්ඩක් අවුව ගතිය තියෙනවා. මෙතන ඉතින් ශලෝමි එක තියෙනවා ලොකු එකක්. ඒක ඉතින් ඔයාලා දැකලා ඇතිනේ. ඊට පස්සේ මෙතන ඔය මේ පාට දෙකේ මේ චීස් ප්ලාන්ට් ඔය වෙඩිකේට් වෙන ඒවා වගේ ඒවා මෙතන තියලා තියෙනවා. ඒවා මේ අවුවට අවුව හොයන හින්දා අලුත් වර්ග දෙකක් එතනක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි ෂේක්. ඒවටත් අවුව ටිකක් ඕනනේ. ඉතින් දැන් මම ඒවා මෙතනින් තියලා තියෙනවා. මේ මම ආසම මේ ප්ලාන්ට් එකක් තමයි මේක. මේකත් මේ වෙඩිකේට් වෙන එකක්. බලන්නකෝ ඒකේ ලස්සන. ඒකත් දැන් කට් කරන කාලේ හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වැනිලා ප්ලාන්ට් එක. මේ ඒකත් හොඳට හැදිලා තියෙන්නේ. වැලක් දුවන්න බටයක් හිටවලා තමයි ඒකටත් මං හදන් තියෙන්නේ. මේ ස්ට්‍රෝබෙරි ෂේක් එකේ මවුසාකයක් මගේ. ඒකත් දැන් කට් කරන්න කාලේ හරි. ඒක ඉතින් මම ටිකක් ලොකු වෙනකන් තියන් ඉන්නවා ලස්සන බලන්න හින්දා. මේ අර ඩොමෙස්ටික් කියන්නේ අන්න ඒක මම කට් කරලා දැන් ඔය බොටම් එකක් තමයි එතන තියෙන්නේ. මේ තෝයි ප්‍රයිවට් ප්ලාන්ට් එකත් ඒකත් මම කට් කරලා තියෙනවා. මේකත් මේ ලස්සනම වටින ෆයිබර් ප්ලාන්ට් එකක්. කට් කරුවම මෙන්න මේකට ගොඩාක් අය මගෙන් ඉල්ලුවා. දැන් ඉස්සරහට කට් කරලා මවුගස් කට් කරලා පැල හදාගන්න තමයි ඉන්නේ. ඒක ගොඩාක් දුර්ලභත් එක්කලා ඒ වගේම ලස්සනයි. අවුව ටිකක් වැඩි වගේ එකට ඉතින් දැන් තන මාරු කරන්න තමයි ඉන්නේ. මෙන්න මේකත් ලෑල්ලකට වගේ අරපුවාම ගොඩාක් ලස්සනයි. ඒකත් ටිකක් මිල වැඩි එකක්. වෙඩිකේට් වෙන එකක් ඒකත්. මේකත් මේ කොලේ නම් ඉරෙන්නේ නැහැ. මේකේ නම නම් මට මතක නැහැ. මේ ලස්සන එකක්. මේකත් අලුත් එකක්. ඒකත් මේ අවුව ඕන ඉතින් ටිකක් පාට වැටිලා එන්න නම් මෙන්න මෙයාව මම අලුතෙන් එකතු කරගත්තේ කොංගෝ එකේ වෙඩිකේට් එක. ඒක ටිකක් මිල අධිකයි. ඉතින් මම ආසාවට මගේ එකතුවට එකතු කරගත්ත මේ ළඟකදී. කත් කොලේ ලොකු වෙනවා. ඊට පස්සේ මේවා නම් ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ මගේ තියෙන මේ ලෑල්ලට බැඳලා වගේ තියෙන්නේ මං ඒවා. ඒකත් ලස්සනයි. ඒක නිකන් කොලේ බූල් වගේ තියෙන්නේ. මේක මේ සිල්වර් මේ සෙටින් එක. මේකත් ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ. ඒකත් මම ලෑල්ලකට තමයි ලණුවක් බඳලා හදාගෙන තියෙන්නේ. මේ ඉතින් ඇලකේසියා එකක් අර ලොකු කොලේ තියෙන්නේ. ඇලකේසියා වෙල්වට් කියලා නේද මේකට කියන්නේ. මම නම් හරියටම දන්නේ නැහැ. එහෙම වෙන්න ඇති. මේ තව ඇලකේසියා එකක්. මේ අර මේ පොතෝස් එකක් කළු පොතෝස් එක මම ඔයාලට සේල් එකට දාලා කලින් රතාවල සේල් කරේ. අන්න ඒක. ඊට පස්සේ මේ වයලින් එක කහ පාට. ඒකෙත් කොලේ ලොකු වෙනවා. මේ අවුව තියෙන්න ඕන. මේ ලස්සන වෙලා තියෙන අවුවට යා. මේ අර වෙඩිකේට් වයලින් එක. ඒකෙත් මේ කහ තිත්තිත් වගේ වැටෙනවා. ඒකෙත් මේ සිල්වර් වයලින් එක. ඒ ඔක්කොම කට් කරන්න වගේ තමයි තියෙන්නේ. මේක ටික මිල වැඩි එකක්. මේකෙත් නම මට මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මටත් නම දැනගන්න. මේකත් මං ආසම එකක් තමයි.
මේ මීඩියම් මින්ට් කියලා තමයි මේකට කියන්නේ. මේකෙත් කොලේ හොඳට ඉරිලා වෙඩිකේට් වෙනවා ඒ කහ. මේ තිත් වගේ තියෙනවා. ඊට පස්සේ මෙයාත් අලුත් එක්කෙනෙක්. එයාත් මේ එයාගෙත් මේ බෝඩර් එක තමයි කහ පාට වෙන්නේ. මේ බලන්නකෝ ලස්සන එයාගෙත්. හරි ලස්සනයි එයාත්. මීට වැඩිය කොලේ ලොකු වෙන්නේ නැහැ එයාගේ. පෝතොස් එකක් තමයි එයාත්. ඊට පස්සේ මේ සිල්වර් මේ මේකටත් මම ලෑල්ලක් බඳලා තමයි තියෙන්නේ. එයාත් ලස්සනයි. ඉතින් ඔයාලා ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ටිකයි 10 දෙනා අතරට එන්න තියෙන්නේ. මේ 10 දෙනා සම්පූර්ණ වෙනකොට මම ඔයාලට මාල් පැකේජ් එකක් එවනවා කියලා පොරොන්දු වුණානේ. මේ විදිහටම එවන්නම් මම. තව ටිකයි තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ඔයාලට. ඉස්සරණයි.